ඒ පිළිවෙල හිතට කතා කරනවා. හැම ගෙදරකම රෙදි පුටුවක් නම් අනිවාර්යයි. කොහෙද අපිට වැරදුනේ? දැක්ක නේද පුටුවල හැමතැනම රෙදි දාලා තියෙන හැටි. සමහරට ඔබේ ගෙදරත් මේ වගේ වෙන්න පුළුවන්. අපිට කොහෙද වැරදුනේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි පිළිවෙලට රෙදි ටික දාලා ලස්සනට ගේ තියාගන්න බැරි? ආයි අපිට යන්න වෙනවා මුල් ළමාවියට. ඔබ දන්නවද මුල් ළමාවියේ මොලේ හැදෙනකොට මොලේ දියුණු කරනකොට පොඩි පොඩි සෙන්ටර්ස් නැත්තම් පොඩි පොඩි කොටස් හදන්න තියෙන ඒවා අපි හඳුන්වනවා මොලේ විධායක ක්‍රියාපද්ධතිය. මේක ඇතුලේ තියෙන හරි අපූර්ව සොෆ්ට්වෙයාර් නැත්තම් කෑලි කීපයක්. ඒකෙන් එකක් තමයි අපි අද කතා කරන ඕගනයිසේෂන් සංවිධානාත්මකව වැඩ කිරීම. ඊළඟට දැන් අපි ගන්නවා ටාස්ක් ඉනිෂියේෂන්. දැන් හිතන්නකෝ මම සපත්තු දෙක ගලවපු ගමන් ටක් ගාලා දාලා තැන තියෙනවා. ඇඳෙන් නැගිට්ට ගමන් ටක් ගාලා net එක ගැට ගහනවා. ටක් ගාලා ඇඳ හදනවා. මං ඇඳුම් ගලවපු ගමන් ඇඳුම් රාක්කයට දානවා. මෙන්න මේකට බ්‍රේන් එකේ තියෙන පොඩි සොෆ්ට්වෙයාර් එකක්. ඒකට කියනවා ටාස්ක් ඉනිෂියේෂන් කියලා. ඊළඟට තව එකක් තියෙනවා ඕගනයිසින්, ප්ලෑනින්, ප්‍රයොරිටයිසින්. සංවිධානාත්මකව වැඩ කිරීම, ඒ වගේම සැලැස්මකට වැඩ කිරීම සහ ඉස්සෙල්ලා කරන්න ඕන දේ ඉස්සෙල්ලා කිරීම. දැන් හිතන්නකෝ ඔබ ළමයෙක් හදනවා මේ කෑලි හරියට වර්ධනය නොවිච්ච. අන්න ප්‍රතිඵලය. ඒ ළමයා පිළිවෙලක් නැහැ, ඉලක්කයක් නැහැ. වැඩිහිටියෙක් වුණාම හැමදේම අවුල් කරගන්නවා. ගෙදර අවුල් වෙනවා, කාමරය අවුල් වෙනවා. මේ හැමදේම අවුල් වෙන්නේ අර මුල් ළමාවියේ ළමයට හම්බෙච්ච වැරදි විදිහේ අත්දැකීම්. ඔබ සමහරට අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට ඔබෙත් මේ කෑලි හැදිලා නැත්නම් ඔබත් සමහරට මුළු ගේම අවුල් කරයි. එතකොට ළමයා මේක දිහා බලාගෙන ඊටාම වේගයෙන් මේ අවුල් ක්‍රියාකාරකම් ඔබෙන් ඉගෙන ගන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී ළමයි හදනකොට අපිත් ආදර්ශමත් වුනේ නැත්නම් ළමයා අපෙන් වැරදි චර්යා ඉගෙන ගන්නවා. ඒ නිසා මුල් ළමාවියේදී ළමයින්ට පිළිවෙලට සාර්ථකව ඉන්නේ කොහොමද කියන අධ්‍යාපනය ලබා දීම අනිවාර්යෙන් කළ යුතුමයි.